පැපොල් එහෙමත් නැත්නම් ගස් ලැබුවල මෙපමණ විස්මිත ගුණ තිබෙන බව ඔබ දැන සිටියාද? ඔබ නිතරම ආහාරයට ගැනීමට රුචිකත්වයක් දක්වන පැපොල් වල ඇන්ටිඔක්සිඩන්ට්, විටමින් A, C, E වගේම පෙපයින් කියන එන්සයිම් එකත් අඩංගු වෙනවා. ඉතින් දැන් අපි බලමු පැපොල් ආහාරයට එක් කර ගැනීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා. පැපොල් වල අඩංගු වෙන පෙපයින් එන්සයිමය මගින් අපි ආහාරයට ගන්නා සංකීර්ණ ප්‍රෝටීන කොටස් ඉතාමත්ම පහසුවෙන් දිරවීමට ලක් කරලා අපගේ ආහාරන ජීර්ණ පද්ධතිය නිරෝගීව පවත්වා ගැනීමට උපකාරී වෙනවා. ඒ වගේම පැපොල් වල අන්තර්ගත වෙන විටමින් C මගින් අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මනා ලෙස ක්‍රියාත්මක වී ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමටත් උදව් වෙනවා. එසේම ගස්ලබු වල අන්තර්ගත වෙන මෙම විටමින් C හා ඇන්ටිඔක්සිඩන්ට් මගින් ශරීරයේ සම රැලි වැටීම අවම කරන අතරම කොලජන් නිෂ්පාදනය වැඩි කිරීමට මෙන්ම සමට UV කිරණෙන් වන හානිය අවම කර ගැනීමටත් හේතු වෙනවා. ඒ වගේම හිස කෙස්වල නිරෝගී වර්ධනයටත් එය ඉතාමත්ම වැදගත් වෙනවා. පැපොල් වල අඩංගු ෆයිබර් සහ ලයිකෝපේන් වැනි ඇන්ටිඔක්සිඩන්ට් නිසා ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් අවම කර හෘදයාබාධ වැනි තත්ත්වයන් වලින් වැළකීමටත් උපකාරී වෙනවා. එසේම පැපොල් කියන්නේ අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ වර්ග වලින් අනූන පළතුරක්. එහි විටමින් A, C, E, යකඩ සහ සින්ක් තිබීම විශේෂත්වයක්. මෙහි අන්තර්ගත වන විටමින් A මගින් අක්ෂි ආබාධිත තත්ත්වයන් වළක්වා ගැනීමටත් යම් පිටුවහලක් ලැබෙන බව සොයාගෙන තිබෙනවා. ඒ වගේම තමයි තවත් විශේෂම දෙයක් තමයි පැපොල් වල අන්තර්ගත වන ඇන්ටිඔක්සිඩන්ට් වගින් සමහර පිළිකා සහිත සෛල ඇතිවීමේ අවදානම අඩු කිරීමේ හැකියාව තියෙන බව අද වන විට හෙළිදරව් වෙලා තියෙනවා. එහෙත් අවාසනාවකට අද බොහෝ දෙනා ආහාරයට ගන්නේ බොහෝ රසායනික ද්‍රව්‍ය යොදමින් කෘත්‍රිමව ඉදවාගත් පළතුරුයි. මේවා අනුභවයෙන් අපට පැපොල් වලින් ලබාගත හැකි ඉහතකී ප්‍රතිලාභ අත්පත් කරගත හැකි වේදැයි සැක සහිතයි. ඒ නිසා ඔබේ ගෙවත්තේ තිබෙන ඉඩකඩ අනුව ගස්ලබු පැලයක් සිටුවා ගැනීම ප්‍රයෝජනවත් බව කිව යුතුමයි. එහෙනම් ඉතින් ඔයාලා මේ වගේ වටිනා කියන වීඩියෝ නරඹන්න කැමති නම් අපගේ YouTube channel එක subscribe කරන්න කියලා මං ආදරයෙන් මතක් කරනවා. Thank you so much. මං ගිහින් එන්නම්.